Hello, welcome to my YouTube channel English with Jeevan sir. So, ada ape මාතෘකාව තමයි conditional sentences. Today we are going to learn conditional sentences. Basically, there are four conditional sentences. මුලිකවම conditional sentences වර්ග හතරක් තියෙනවා. Zero conditional, first conditional, second conditional and third conditional. First of all, we will focus on first conditional. පළවෙනි කොන්දේසි වාක්‍යය first conditional. તો පළවෙනි කොන්දේසි වාක්‍යය අපි පාවිච්චි කරන්නේ ඔයා මොනවා හරි කළොත් තව දෙයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේක රියල් කන්ඩිෂන් එකක්. මේ අපි කොන්දේසිය ඉටු කළොත් ඊළඟට ප්‍රධානව අපි ටාගට් කරන එක කරන්න පුළුවන් කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ඔයාට හොඳ රස්සාවක් කරන්න පුළුවන්. එතකොට ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව හැකියාව කාලය තියෙනවා. ඔයා ඒ කොන්දේසි ඉටු කළොත් if you learn English ඔයාට පුළුවන් වෙනවා ප්‍රධාන ටාගට් එකට යන්න. මොකද්ද? ඔයාට හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඒ සඳහා හැකියාව අවස්ථාව තියෙනවා. එහෙනම් අපි මේ ප්‍රස් කන්ඩිෂනල් වලදී කතා කරන්නේ if එකත් එක්ක පාවිච්චි කරනවා present simple tense. ඊට පස්සේ අපි can එහෙම නැත්නම් will පාවිච්චි කරලා modal verbs විදිහට අනාගතයේ සහ වර්තමානයේ මෙන්න මේ දේ කරાવી වේවි කියන එක කියන්න පුළුවන්. හරි? ඔයා රට ගියොත් ඔයාට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. If you go abroad, you can earn a lot of money. If you go abroad, ඔයා රට ගියොත් ඔයාට රට යන්න වෙලාව තියෙනවා, හැකියාව තියෙනවා, අවස්ථාව තියෙනවා. ඔයා රට ගියොත් ඔයාට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. You can earn a lot of money. You will earn a lot of money. Right? You may earn a lot of money. ඔයාට modal verbs වලින් එතන can, will, may කියනවා පාවිච්චි කරන්න පුළුවන්. Right? ඔයා රට ගියොත් ඔයාට ගොඩක් සල්ලි හොයන්න පුළුවන්. If you go abroad, you can earn a lot of money. Right? ඒ වගේම තමයි ඔයා හිතන්න බස් එක එනවා හෙනවා ඊට පස්සේ ඔයාට දැන් ලෑස්ති වෙලා ඉන්නවා බස් එක අල්ල ගන්න. ඔයා දිව්වොත් බස් එක අල්ල ගන්න පුළුවන්. If you run fast, you can catch the bus. ඔයා වේගෙන් දිව්වොත් ඔයාට බස් එක අල්ල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යමක් වීමේ හැකියාව තියෙනවා, රියල් සිටුේෂන් එකක් තියෙනවා. හරි? එතකොට මේකේ යමක් සිදුවීමේ හැකියාව තියෙන අවස්ථාවේදී අපි මේ first conditional පාවිච්චි කරනවා කොන්දේසි වාක්‍ය විදිහට. මෙහෙම කළොත් මෙහෙම වෙයි. ඔයා ආවොත් ඔයාට එයාව හම්බ වෙන්න පුළුවන්. If you come, you can meet him. Right? ඊට පස්සේ අපි ඒකත් එක්කම ගමු මේ zero conditional කියන එක. ඒකටම එකතු කරලා ඉගෙන ගමු. එතකොට zero conditional කියලා කියන්නේ අපි දැන් මෙහෙම උදාහරණයක් ගන්නකො. ඔයා බෝලයක් උඩ දැම්මොත් බෝලේ බිම වැටෙයි කියලා කියන්න ඕනේ. If you throw a ball up, it will come down. මොකද වෙන්නේ? will එහෙම නැත්නම් can දැම්මොත් යම් හැකියාවක් තියෙනවා බෝලේ උඩ ගුවනේ රැඳෙන්න. එහෙම වෙන්නේ නැහැ නේ කවදාවත්. එහෙමනම් මෙන්න මේ යම් ක්‍රියාවක් සිදුවීමේදී මේ will සහ can එහෙම නැත්නම් මේ භාවිතා කිරීම තුලින් එම ක්‍රියාව සිදු නොවීමේ යම් හැකියාවක් පෙන්වනවා. නමුත් scientific facts එහෙම නැත්නම් universal truth ගත්තොත් විද්‍යාවෙන් සොයා ගන්න ලද සත්‍යයන් ස්වභාවික ධර්මයේ සිද්ධ වෙන දේවල් ගත්තොත් zero conditional වලදී if එකත් එක්ක present simple tense ඊට පස්සේ අනිත් පැත්තේ main clause එකත් present simple. Right? So when we talk about this zero conditional, both of the sentences are in present simple. If clause is in present simple, main clause is in present simple, because we are talking about something like real scientific facts and universal truth. Right? Ice rat karot, if you heat ice it melts. Right? If you heat ice it melts. Ice rat karot එක දිය වෙනවා. Right? Like if you heat water it boils. If you heat water it boils. නේද? වතුර රත් කළොත් උතුරනවා. Right? මෙන්න මේ විදිහට අපිට සමහරක් අවස්ථාවල එක වීමේ සම්භාවිතාව 100%. එතකොට if you heat water it boils. සමහරක් වෙලාවට යම් සම්භාවිතාවක් හැකියාවක් තියෙනවා සිදු නොවීමේ. උදාහරණයක් විදිහට ඔයා වේගෙන් දිවුවොත් ඔයාට බස් එක අල්ල ගන්න පුළුවන්. If you run fast you can catch the bus. නමුත් ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සමහරට ඔයා වැටෙනවා, සමහරට බස් එක කැඩෙනවා, මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අතරමඟදී මොන හරි බාධකයකට ගැටෙනවා. මෙන්න මේ විදිහට ඒක වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා if you run fast you can catch the bus. අල්ල ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. එhmenan අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද මේ second conditional එකේ සහ third conditional එකේ තියෙන සම්බන්ධතාවය වෙනස. Right? ඒ වගේම අපි තවත් conditionals වල භාවිතාවන් ගැන ඉදිරි වීඩියෝ වලදී
කතා කරලා මේ conditional sentences කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගන්නවා. right. රැඳී සිටින අප සමග